Hi guys, welcome back to our YouTube channel V&V Vlogs. ඉතින් අප දෙන්න මේ ලෑස්ති වෙන්නේ අද ගෙදර පොඩි අමුතු විදිහේ වැඩක් කරන්න. ඉතින් අද හවසේ යාළුවෝ කට්ටියක් එනවා හස්බන්ඩ්ගේ වගේම මගේ. ඉතින් අප දෙන්නගේ යාළුවෝ දැන් ඒගොල්ලෝ. ඉතින් අපි හිතුවා ඒගොල්ලන්ට පොඩි ඩිනර් එකක් දෙන්න. ගෙදරම ලෑස්ති කළා. ඉතින් මේකට ගෙනල්ලා තියෙන බඩු සෙට් එක වැඩ පටන් ගන්න කලින් ඉතින් බලජාවේ ශක්තිය ඕනිනේ. ඒ හින්දා අපි දෙන්න මේ ගසපු බීම් එකක් තමයි බොන ලෑස්ති වෙන්නේ. ඉතින් ගෙනබ්බු බඩු භාගයක් ෆ්‍රිජ් එකේ තියෙනවා. තව එළියෙත් තියෙනවා. එහෙනම් අපි ඩිනර් එක රෙඩි කරගෙන යන අතරේ බලමු මොනවද අපි හදන්න යන්නේ කියලා අදට. ඉතින් දැන් වෙලාව ඇති 11ට 12ට විතර. මම උදෙන්ම කෑම ලෑස්ති කරන අතර උදේට කෑම හදනකොටම චිකන් කරි එක හදලා තිබ්බා. ටිකක් හවස් වෙලා ඊට පස්සේ මම කප් කේක්ස් ටිකක් හදන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. හවස එන කට්ටියට අපි හිතුවා කප් කේක්ස් ටිකක් දෙන්න ඕනේ කියලා. ඉතින් මම මේ විදිහට වැනිලා කප් කේක්ස් හදාගත්තා. අයිසින් නම් දැම්මේ නැහැ. ඉතින් වැඩි ගොඩක් පැන්ටස්ට හැදුවෙත් නැහැ. ඉතින් අන්න ඒ ටික හදන ගමන් තමයි මේ ඉන්නේ. දැන් වෙලාව ඇති හවස 4:00 විතර. ඒ ටිකත් හදලා ඉවර වෙලා දැන් 5:00 වගේ මම අනිත් අයිටම්ස් ටික හදන්න තමයි හදන්නේ. ඉතින් අද අපි ඩිනර් එකට ගැලපෙන විදිහට සොසේජ් ටෙවල් එකකුයි පරිප්පු කරියකුයි චිකන් කරි එකකුයි තමයි ලෑස්ති කරගත්තේ. දැන් ඒ ටික හදලා ඉවරයි. පරිප්පුවත් පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් දැන් යාළුවෝ ඇවිල්ලා තමයි ඉන්නේ 5:00 විතර. ඉතින් ඒගොල්ලන්ට අපි ඉඟුරු බ්ලෙන්ඩ් එකත් එක්ක කප් කේක්ස් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් ඔන්න කට්ටිය වකන බොන ගමන් IPL එක බලන්න තමයි හදන්නේ. මොකද IPL පටන් ගත්තා දාන්න. ඉතින් අපි කිව්වා නැද අමුතු දින එකක් තමයි දෙන්න හදන්නේ කියලා. ඉතින් මේවා ඇවිල්ලා එළවලු පරාටා. පරාටා කියන්නත් පුළුවන්, කැමතිනම් පෑන්කේක් කියන්නත් පුළුවන්, කැමතිනම් කිරට කියන්නත් පුළුවන්. ඉතින් මේක ගොඩක් බඩ පිරෙන ටක් ගාලා හදාගන්න පුළුවන් ලේසි කෑමක්. ඉතින් ගෙදර තියෙන ඕනම එළවලුවක් දාලා ටක් ගාලා විතරක් දාලා පාන් පිටි ටිකක් දාලා බැටර් එක දිය කරලා හදාගන්න පුළුවන්. ඉතින් මම දුම් දාගෙන හදන්න මේක අලුත් භාජනයක් ඉඳ සාමාන්‍යයෙන් පාවිච්චි කරන එකක් නෙමෙයි. මොකද අපේ ගෙදර තියෙන වෙනදට උයන්න දෙන්නටයිනේ. අද ඉතින් 10 දෙනෙක්ට උයන්න පුළුවන් භාජනයක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් මම දැන් මේ නූඩල්ස් එකට ටෙම්පරාදු ලෑස්ති කරගන්න ගමන් තමයි ඉන්නේ. නූඩල්ස් එකක් දාලා ඔහොම කලවම් කරගෙන ටක් ගාලා දැන් ඉතින් සර්ව් කරන්න ඕන. මොකද දැන් වෙලාව 9ට විතර ඇති. චුට්ටක් පාරක් වුණා හිතුවට වැඩිය. ඉතින් මට ගොඩක් අයට උයලා පොරුදු නැති හින්දා ටිකක් වෙලා ගියා. දැන් ඉතින් ඔන්න හදලා තමයි තියෙන්නේ ඔක්කොම ටික. අපි ලෑස්ති කරගත්තේ එළවලු පරාටත් එක්ක egg noodles ඒත් එක්කම chicken curry පරිප්පු curry and sausage ටෙවල් එක. දැන් අපි දැන් ලස්සනට ප්‍රසන්ට් කරමු මේ ටික ගිහිල්ලා මේ සුරුට තිබ්බම කොහොමද බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ සුරුට තිබ්බම ආයෙක යාළුවෙක් ඉන්නවා. එයා chicken කෑලි කන්නේ නැහැ. ඉතින් එයාට තමයි අර තනි ඔම්ලට් එකක් දාලා තියෙන්නේ. ඉතින් කට්ටිය රසයි කියලා කෑවා. ඉතින් කෑම කාලේ ඉවරලා දෙන්න මම ඩෙසර්ට් එකකුත් ලෑස්ති කරගත්තා. මගේ සිග්නේචර් broken glass jelly pudding එක. ඉතින් මේක තමයි ඒක. අපි ඒක vanilla ice cream එකත් එක්ක දුන්නා. ඉතින් ඒකත් කට්ටිය බොහොම ආදරෙන් රස විඳා. එහෙනම් ඉතින් මේ වගේ අමුතු දින එකක් එක්ක ආයෙ ඔයගොල්ලන්ව හම්බ වෙමු. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ අයිඩියා එකක් try කරලා බලන්න. හැමදාම කඩෙන් ගිහින් කන්න ඕනේ කියලාම නෑනේ නේද? ඔයගොල්ලෝ ආදරය කරන අයට ගෙදරම ලස්සට කෑම වේලක් ලෑස්ති කරලා දෙන්න. එහෙනම් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් අපි එන්නම්. bye.